යාළුවනේ සීන් එක මේකයි මේ වැව සුද්ධ කරන එකක් තමයි මම ඔයාලට පෙන්නුවේ. ඉතින් මේ ඔක පෙන්නුවේ මොකවත් නෙමෙයි සාමාන්‍යයෙන් මේ වැව සුද්ධ කරන එක සාමාන්‍යයෙන් දැකලා තියෙනවා කට්ටිය නේද? කට්ටිය දැකලා තියෙනවා වැව. ඒ කියන්නේ වැවක් තියෙන කට්ටිය තමයි දැකලා තියෙන්නේ. වැව තියෙන පැතිවල ඉන්න කට්ටියට නම් ඕක මහා දෙයක් නෙමෙයි තින්නේ. සාමාන්‍ය දෙයක් නේ. මහා ලොකු දෙයක් නෙමෙයි. නමුත් වැවක් නැති කට්ටිය වැව නැති පළාත් තියෙනවනේ. අපේ ලංකාවේ ඉතින් එතකොට ඒ වගේ කෙනෙක් ඔය වගේ දේවල් සාමාන්‍ය දැකලා තියෙන සාමාන්‍ය ට්‍රිප් එකක් යනකොට අහම්බෙන් දැක්කොත් ඒ වගේ තමයි ඔය වගේ දේවල් දකින්න හම්බ වෙන්නේ. ඉතින් මම දැක්කේත් ඔක අද ඒ කියන්නේ ඔයිට වඩා හොඳට වැව සුද්ධ කරනවා. දැන් ඕකේදී නම් කරන්නේ ඔය වැවේ පාවෙන ගස් වැල් ටික අයින් කරන එක තමයි ඔය කරන්නේ. කලත්තලා ඉතින් ඔය සොරවුවෙන් අර ඇලවල් දිගේ යවනවා. ඉතින් යවපුවම ඉතින් එතකොට වැව සුද්ධ වෙනවනේ. හරි ඉතින් ඒ දේ තමයි කරන්නේ සාමාන්‍යයෙන් ලොකු වැව් තියෙන තැන්වල සාමාන්‍යයෙන් අපි කියමුකෝ වික්ටෝරියාව ඒ වගේ නිකන් රන්දෙනිකල රන්ටැඹි ඒ වගේ ලොකු ජලාශ තියෙන තැන් තියෙනවනේ. ඒ වගේ නම් මඩ සරෝව කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒ කියන්නේ පොත්පත්වල තියෙනවනේ. ඉතින් කිලෝමීටර් ගාණක් වැව් පතුලේ තියෙන මඩ අනම්මන ජාතිය තොරකොට ජරාව සේරම ටික ඇදලා වැව සුද්ධ කරගන්න තමයි සාමාන්‍ය මඩ සරෝවයක් අරිනවා කියන්නේ. ඉතින් මම දැකලා නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මේ channel එක හරහා මම දකින අත්දැකීම් මට හම්බ වෙන අත්දැකීම් තමයි ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. හරිද? ඉතින් vlog එකක් විදිහට කරනවා කියලා ඉතින් සාමාන්‍ය කන දෙයක් බොන දෙයක් එහෙම පෙන්වන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක සාමාන්‍ය මිනිස්සෙක් කරන දෙයක්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ channel එක හරහා සාමාන්‍ය මට අත්දැකීමක් මේක. සාමාන්‍ය ඉස්සරෝම දැකපු දෙයක් දුර්ලභව දකින්න දෙයක් වගේ කියලා හිතෙන දෙයක් මම ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ටත් එතකොට ඒක බලන්න පුළුවන්. ඉතින් අද ඔය පෙන්වෙත් ඒ වගේ දේවල් විනාඩි 3ක විතර වගේ පොඩි වීඩියෝ එකක්. ඉතින් හොඳයි කියලා හිතනවා. ලයික් එකක් දාන්න. ලයික් එකක් දාලා ඉතින් මගේ vlog channel එක subscribe කරලා මට සහයෝගයක් ලබා දෙන්න කියලා ඔයගොල්ලොන්ගෙන් ඉල්ලා සිටිනවා. හරි එහෙනම් ඊගාවට වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. bye.